ලෝපුරා WWE රසිකින් අතර රෙසල්මේනියා වලින් පසු බ්‍රොක් ලෙස්නර් පිළිබඳ වැඩි කතාබහකට ලක් වී තිබෙනවා. එයට හේතුව වන්නේ පසුගිය රෙසල්මේනියාවලදී ඔහු සහභාගී වූ තරගයෙන් පසු ඉතාමත් සන්නේදී ඔහුගේ හැසිරීම් රටාව හේතුවෙන්. එම නිසා ඔහු WWE පිටියෙන් සමුගත් බවට මේ වන විට වැඩි දෙනෙකු විශ්වාසයෙන් සිටිනවා. ඉතින් ඇත්තටම මේ සිදුවීමේ ඇත්ත නැත්ත මොකද්ද? ඒ WWE විසින් සැලසුම් කළ දෙයක්ද? ඇත්තටම බ්‍රොක් ලෙස්නර් WWE වලින් විශ්‍රාම ගියාද? ඉතින් මේ සෑම දෙයක්ම අද වීඩියෝවෙන් කතා කරමු. මේ සිදුවීම වෙන්නේ 2026 නම් මෙම වසරේ අප්‍රේල් මාස 20 වෙනිදා පැවති WWE ආයතනයේ විශාලතම සංදර්ශනය වන රෙසල්මේනියා 42 දෙවන රාත්‍රියේදී. එදින බ්‍රොක් ලෙස්නර් සහ WWE ප්‍රධාන ලයිස්තුවට මෑතකදී ඇතුළත් වූ නාවක තරුවක් වන ඔබා පෙමී අතර තරගයක් පැවැත්වෙනවා. මෙම තරගයේ නම් වූ දා පටන්ම ලෝපුරා WWE ප්‍රේක්ෂකයන් අතර තිබුණේ විශාල උනන්දුවක් සහ වැඩි කුතුහලයක්. මොකද මොවුන් දෙදෙනාම ශක්තිමත් තරගකරුවන් දෙදෙනෙක්. එම නිසාම මෙම තරගය ප්‍රේක්ෂකයන්ගේ දැඩි අවධානයකට ලක් වී තිබුණා. ඉතින් එවැනි පසුබිමක් තිබියදී හැමෝම බලා සිටි ඒ දිනේ අප්‍රේල් 20 වෙනිදා උදා වෙනවා. එදින තරගයේ ආරම්භයේ සිට ඔබා පෙමී කැපී පෙනෙන ලෙස ඉදිරියෙන් සිටින බවක් දන්නට ලැබුණු අතර වැඩි දෙනෙකුගේ බලාපොරොත්තුවක් තිබුණු මේ තරගයේ ප්‍රේක්ෂකයන් බලාපොරොත්තු නොවුණු අන්දමට මිනිත්තු 4යි තප්පර 45ක් වෙන කෙටි කාලයකින් අවසන් වෙනවා. එදින සැබෑම සටන්කරුවෙක් වන බ්‍රොක් ලෙස්නර් පරදවමින් තමා මුහුණුදුන් පළමු රෙසල්මේනියා තරගයේම ජයග්‍රහණය ලබා ගැනීමට ඔබා පෙමීට හැකියාව ලැබෙනවා. තරගයෙන් අනතුරුව ඔබා පෙමී ඉදිරියේ පරාජය වූ බ්‍රොක් ලෙස්නර් මිනිත්තු කිහිපයක් නිහඬව සිට ප්‍රේක්ෂකයන්වත් කම්පාවට පත් කරමින් ඉතාමත් සංවේදී ලෙස ඔහුගේ අත්ඇසුන් සහ සපත්තු ගලවා දමමින් ප්‍රේක්ෂකයන්ට ආචාර කරනවා. අවසානයේ ඔහුව වැළඳ ගනිමින් එම අවස්ථාව ඔහු සමග බෙදා ගැනීමට ඔහුගේ කළමනාකරු වෙන පෝල් හේමන්ද එකතු වෙනවා. WWE පිටියේදී කවදාකවත් හඬා නොවැටුණු බ්‍රොක් ලෙස්නර් එදා හඬා වැටුණු ආකාරය අපිට දක්නට ලැබුණා. ඉන්පසුව බ්‍රොක් ලෙස්නර් පෝල් හේමන් සමග එතනින් පිටව යන්නේ ඔහුට ආදරය කරන ප්‍රේක්ෂකයන්ටද දැඩි වේදනාවක් ලබා දෙමින්. ඉතින් මෙම තරගයෙන් පසු සිදු වූ මේ සංවේදී සිදුවීම නිසා සමාජ මාධ්‍ය තුල මේ වෙනට පුවත් මැවෙන්න පටන් අරන් තියෙනවා. ඒ වගේම තමයි Triple H පවා මේ සිදුවීම සම්බන්ධයෙන් කිසිදු පෙර දැනුවත්කමක් නොතිබූ බව ප්‍රකාශ කළ අතර WWE මින් පෙර අවශ්‍ය වී තිබෙන්නේ බ්‍රොක් ලෙස්නර් සහ ඔබා පෙමී අතර තිබෙන ගැටුම එක් තරගයකින් අවසන් නොකර ඉදිරියට රැගෙන යාමයි. ඉතින් දැනට මතු පිටින් පෙන්눔 කරන දේවල් වලට අනුව නම් මේ සිදුවීම WWE විසින් පෙර සැලසුම් නොකළ දෙයක් බව මෙතනදී පැහැදිලි වෙනවා. මේ බ්‍රොක් ලෙස්නර් විසින්ම ඔහු තරගයේ පරාජයෙන් පසු ඔහුට දැනුණු හැඟීම් ඉතාමත් සංවේදී ලෙස කියාවට ගත් අවස්ථාවල් ලෙස අපිට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඇත්තටම බ්‍රොක් ලෙස්නර් WWE වලින් විශ්‍රාම ගියාද? එදින තරගයෙන් පසු පැවති රෝ එකේදී පෝල් හේමන් දැක්වූ අදහස් වලට අනුව සහ WWE විසින් ලෙස්නර්ගේ බුද්ධිය ආරම්භයේ සිට 2026 දක්වා නිකුත් කළ වීඩියෝවෙන් නම් බ්‍රොක් ලෙස්නර් විශ්‍රාම ගත් බව වැඩි දෙනෙකු විශ්වාස කරන බවක් අපිට මේ විදිහට දක්නට ලැබෙනවා. ඉතින් මේ පිළිබඳව වැඩිදුර තොරතුරු සොයද්දී අපිට හමු වුණු තොරතුරු පිළිබඳව කතා කළොත් රෙස්ලින් පුවත් සපයන මූලාශ්‍රයක් වන රෙස්ලින් ඔබ්සර්වර්හි ඩේව් මේස්ටර්ගේ අදහස වූයේ බ්‍රොක් ලෙස්නර්ගේ මේ සිදුවීමත් WWE වල තවත් කතාවක් වීමට ඉඩ ඇති බවත් මේ සෙත් රොලින්ස්ගේ තිබූ ව්‍යාජ ආබාධයට සමානව කතාවල් ලෙස WWE වට පහසුවෙන්ම හැසිරවිය හැකි බවයි. ඒ වගේම අපි මේ පිළිබඳව තවත් තොරතුරු සොයමින් සිටියේදී අපිට මතක් වුණු දෙයක් තමයි WWE වල ඇක්ටිව් රෝස්ටර් එක සහ WWE වල ඇලම්නයි ලයිස්තුව. මොකද්ද මේ WWE වල ඇක්ටිව් රෝස්ටර් එක සහ WWE වල ඇලම්නයි ලයිස්තුව කියන්නේ? WWE ඇක්ටිව් රෝස්ටර් එක කියන්නේ මේ වෙන විට WWE වල තිර ඉදිරිපස හෝ තිර පිටුපස WWE ගිවිසුමක් යටතේ සේවයේ නිරත වෙන අය තමයි මේ ඇක්ටිව් රෝස්ටර් එකේ ඉන්නේ. ඒ වගේම මේ වෙනට WWE ආයතනෙන් ඉවත්ව තිබෙන සහ ආයතනයේ විශ්‍රාම ලබා තිබෙන. එහෙම නැත්නම් WWE වලට මේ වෙන විට සේවය නොකරන එවැනි අයව ඇලම්නයි ලයිස්තුවට WWE විසින් එක් කරනවා. ඉතින් එවැනි අය තමයි ඇලම්නයි ලයිස්තුවේ ඉන්නේ. ඉතින් අපි මේ කතා කරපු ලයිස්තු දෙකම පරීක්ෂා කිරීමකදී අපිට දක්නට ලැබුණු දේ තමයි WWE ඇක්ටිව් රෝස්ටර් එක. එහෙම නැත්නම් WWE වලට තවමත් සේවය සපයන බවට තිබෙන ක්‍රියාකාරී ලයිස්තුවේ බ්‍රොක් ලෙස්නර් තවමත් සිටින බව. ඉතින් මෙතනදී අපිට සැකයක් මතුවෙනවා. ඔය කියන විදිහට බ්‍රොක් ලෙස්නර් විශ්‍රාම ලබා ගත්තා නම් ඒ තවමත් බ්‍රොක් ලෙස්නර්ව ඇලම්නයි ලයිස්තුවට එක් නොකර ඇක්ටිව් රෝස්ටර් එකේ තියන් ඉන්නේ. ඉතින් එතනින්ම අපිට තේරුම් ගන්න තිබෙන දේ තමයි බ්‍රොක් ලෙස්නර් තවමත් නිල වශයෙන් විශ්‍රාම ලබා නොමැති බව. ඒ වගේම නවතම වාර්තාවලට අනුව WWE ආයතනය බ්‍රොක් ලෙස්නර්ව නැවතත් එක් තරගයකට සහභාගී කරවා ගැනීමට උනන්දුවෙන් පසුවන බව වාර්තා වෙනවා. ඒ මෙවර සමස්ලෑම්ෙහිදී ඔහුගේ විශ්‍රාම තරගයේ විදිහට. මෙවර සමස්ලෑම් පැවැත්වෙන්නේ මිනිඇපොලිස් වල. මිනිඇපොලිස් කියන්නේ බ්‍රොක් ලෙස්නර්ට හොඳ අතීතයක් තිබෙන නගරයක්. ඒ ඔහු කුඩා කල අධ්‍යාපන කටයුතු වල නිරත වූ නගරයයි. ඒ වගේම සමස්ලෑම් කියන්නේ බ්‍රොක් ලෙස්නර්ට හොඳ බැඳීමක් තිබෙන දෙයක්. මිස්ටර් සමස්ලෑම් කියන අන්වර්ථ නාමයෙන්ද මොහුව හඳුන්වනු ලබනවා. ඉතින් මේ දේවල් සැලකිලිට ගත් විට අපේ අදහස නම් ලෙස්නර් ඔහුගේ විශ්‍රාම තරගය ලෙස එක් තරගයකට නැවත පැමිණෙනවා නම් එම තරගය පැවැත්වීමට සුදුසුම ස්ථානය වන්නේ මෙවර සමස්ලෑම්. ඒ වගේම ලෙස්නර්ගේ මේ සිදුවීම පිළිබඳව එඩ්‍රියන් රේඩියෝ 93 සමග සාකච්ඡාවට සහභාගී වූ WWE තරුවක් වන ටිෆනි ස්ටෑටන් පැවසුවේ බ්‍රොක් ලෙස්නර්ගේ අවසන් තරගයේ මෙවර සමස්ලෑම් වලදී දැක ගැනීමට ඇය බලාපොරොත්තු වන බවයි. ටිෆනි පමණක් නොව WWE සිටින බොහෝ දෙනෙකු විශ්වාස කරන්නේ බ්‍රොක් ලෙස්නර් තවමත් විශ්‍රාම ලබා නොමැති බවයි. ඇත්තටම මෙවර සමස්ලෑම්ෙහිදී බ්‍රොක් ලෙස්නර්ගේ විශ්‍රාම තරගය පැවැත්වුණොත් ඔහුගේ ප්‍රතිවාදයක් ගාන්තර වෙන්නත් පුළුවන්. මේක ඉතින් අපේ අදහසක් පමණයි. කොහොම නමුත් WWE විසින් තවමත් මේ බ්‍රොක් ලෙස්නර් පිළිබඳව කිසිදු දෙයක් නිල වශයෙන්
නිවේදනය කරන්නේ. අපි අද මෙම වීඩියෝෙන් කතා කළෙත් මේ බ්‍රොක් ලෙස්නර්ගේ සිදුවීම සහ එතනින් පසු දේවල් වල දැනට පවතින තත්ත්වය පමණයි. අද WWE ඇක්ටිව් රෝස්ටර් එකේ සිටින බ්‍රොක් ලෙස්නර් හෙට WWE ඇලම්නයි ලයිස්ට්ට එක් වෙයිද කියලාත් අපිට කියන්න බෑ. ඒ තරමටම WWE ආයතනයේ තීරණ අවිනිශ්චිතයි. කොහොම නමුත් අද දින වෙන විටත් මේ තිබෙන තත්ත්වය අනුව අපේ අදහස වන්නේ බ්‍රොක් ලෙස්නර් තවම WWE ආයතනයේ නිල වශයෙන් විශ්‍රාම ලබා නොමැති බවයි. ඉතින් මේ සිදුවීම සම්බන්ධව ඔයාලා මොකද හිතන්නේ? ඔයාලා හැමෝගෙම අදහසත් ඉදිරිපත් කරන්න කියන මතක් කිරීම කරන ගමන් අදට වීඩියෝ අවසන් වෙනවා. මේ වීඩියෝ ඔයාලට හොඳයි කියලා හිතනවා නම් වීඩියෝට ලයික් කරන්න. වීඩියෝ සම්බන්ධ ඔයාලගේ අදහසත් තිබෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න. තවත් කෙනෙකුට බලන්න වීඩියෝ ෂෙයා කරන්න. ඒ වගේම මෙවැනිම වීඩියෝ තවත් බලන්න වීඩියෝ සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න අමතක කරන්න එපා. වීඩියෝ නරඹුව ඔබ සැමට ගොඩාක් ස්තුතියි. හැමෝටම සුබ දවසක්.